මම අද කතා කරන්නේ ඔයා මේ වෙද්දි හිතන්න ඩයලොග් යූසර් කෙනෙක් නම් ඇනිටයිම් ඩේටා වලට කොච්චර මුදලක් වියදම් කරලා ඇද්ද? නිකමට හිතන්න මෙන්න මෙතන බලන්න 1.5 GB වලට රුපියල් 159ක මුදලක් යනවා. එතකොට 2.5 වලට 269ක මුදලක් යනවා. ඒ වගේම 4GB වලට 385ක්, 6GB වලට 515ක්, ඊට පස්සේ GB 12කට 915ක්, GB 16කට 1145ක් මේ වගේ ලොකු ගාණක් ඔයාට මේ ඇනිටයිම් ඩේටා වලට වියදම් වෙනවා. ඉතින් මේ ඇනිටයිම් ඩේටා වලින් ඔයාලට මොනවද කරන්න පුළුවන්? ඔයාලට සියලු දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්, සෝෂල් මීඩියා ඇක්සස් කරන්න පුළුවන්. මේ ඇනිටයිම් ඩේටා වල ස්පීඩ් ලිමිට් එකක් නැහැ. FUP එකක් නැහැ. ඉතින් ඒක නිසා ඔයාලට කිසි ගැටලුවක් නැතුව ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන අවාසිය මේක ටිකක් ගණන් වැඩි. සාමාන්‍ය Facebook පැකේජ් එකක් වගේ දාගත්තොත් ඒවා ස්පීඩ් ලිමිට් සහ Facebook එකට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. නමුත් anytime data ඕන social media platform එකකට හෝ ඕනම application එකකට පාවිච්චි කරන්න පුළුවන්. සහ ඒක FUP එකක් නැතුව ස්පීඩ් ගැප් එකක් නැතුව ඔයාට unlimited ස්පීඩ් එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. හරි. නමුත් ඔයා මෙන්න මේ දැන් මම මෙතන මගේ යනවා මේ my dialog application එකට මගේ my dialog application එක ගත්තම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පල්ලයට ආවන් පස්සේ මේකෙත් මං සාමාන්‍ය දැන් මම සාමාන්‍ය විදිහට data package එකක් active කරන්න යනවා නම් මට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් data package වලට යන එක data package වලට ගිහිල්ලා සාමාන්‍ය විදිහට anytime data package එකක් activate කරනවා නම් මට මෙන්න මේ ගණන් වල මෙන්න මෙතන තියෙන anytime කියන එක select කරලා එතනින් මම මෙතන පෙන්නපු ගණන් වල මෙන්න මේ ගණන් වලටම anytime data package එක activate කරගන්න තියෙනවා. දැන් මෙතන මේ GB 1.5 159 මේකේ GB 1.5 159. මේ ඒ ගණන් වලටම තමයි GB මෙතන 125ක් දක්වා තියෙනවා. ඒ GB 125 දක්වාම අපිට මෙන්න මේකේ තියෙන ගණන් වලටම site එකේ තියෙන ගණන් වලටම තමයි ගන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඔයා මෙන්න මේක උඩට ආවොත් ඔයාලා ගොඩක් වෙලාවට මග හරන දේ තමයි මෙන්න මෙතන තියෙන featured offers කියන ටික. මෙන්න මෙතන මේ featured offers කියන එක පොඩ්ඩක් ක්ලික් කරන්න මෙන්න මෙතන CMO මේ තියෙන CMO කියන ඔප්ෂන් එක දෙන්නකො. මෙතන මේ CMO කියන එක දුන්නාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී options කීපයක් තියෙනවා. මෙතන මේ යට තියෙනවා bonus offers කියලා මේ උඩ තියෙනවා mobile data සම්බන්ධව offers කීපයක්. නිකමට බලන්න මේකේ පළවෙනි offer එක GB 3.3ක් හරිද GB 3.3ක් ඔයාලා මෙතන ගන්න පුළුවන්. ඔයාලා බලන්න මෙතන මෙතන බලන්න GB 3ක් සාමාන්‍ය කීයක් වෙනවද කියලා. GB 2.5ක් සාමාන්‍යයෙන් 265ක් වෙනවා. GB 2.5ක් 265ක් වෙනවා. හැබැයි මේකේ GB 3.3ක්ම රුපියල් 120කට දෙන්නේ. බලන්න රුපියල් 120කට දෙන්නේ. මෙතන තියෙන වාසිය සාමාන්‍යයෙන් දැන් මෙතන anytime data plan එකක් සාමාන්‍යයෙන් 30 days valid වෙනවා. මෙතන සමහර එකක් 40 days තියෙනවා. ගොඩක් දුරට තියෙන්නේ 30 days දින 30කට. හැබැයි anytime data plan එක දින 30ක් වෙනකම් පාවිච්චි කරන්න බෑ. ඇත්තට මොකද ඒක ඉක්මනට ස්පෙන්ඩ් වෙනවා. ඉතින් ඒක නිසා බලන්න මෙතන දවස් 5කට GB 3.3ක් දෙනවා රුපියල් 120කට. ඒකින් ඔයාලට ඉතුරු වෙන ප්‍රමාණය තමයි ඔයාලට රුපියල් 100ක් සේව් වෙනවා. ඔයාලට රුපියල් 100ක වාසියක් තියෙනවා එකෙන්. ඉතින් බලන්න දැන් GB 3.3ක් හම්බ වෙනවා. ඔය ඊළඟට යන්න. ඊළඟට ගියන් පස්සේ GB 1.8ක් හම්බ වෙනවා රුපියල් 53කට. බලන්න නිකමට මෙන්න මෙතන තියෙන GB 1.5ක් අපිට GB 1.5ක් හම්බ වෙන්නේ රුපියල් 159කට. හැබැයි මෙතන රුපියල් 53කට ඔයාලට GB 1.8ක්ම ගන්න පුළුවන්. හැබැයි එක දවසකට හිතන්න ඔයාලට ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. GB 1.5ක විතර ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. ඒ ෆිල්ම් එක ඔයා මෙන්න මේ anytime data plan එකකින් ඇක්ටිවේට් කරොත් ඔයාලට රුපියල් 159ක් වියදම් කරන්න වෙනවා. හැබැයි ඔයා මෙන්න මෙතන offer එකක් පාවිච්චි කරොත් ඔයාට රුපියල් 53න් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. GB 1.8ක්ම හම්බ වෙනවා. බලන්න කොච්චර මේක වාසිද කියලා. ඉතින් මේක හැම වෙලාවෙම එකම විදිහට තියෙන්නේ නැහැ. සහ මෙන්න මේක ඉක්මනින් එන්ඩ් වෙනවා. මෙතන මේ එන්ඩ් ඉන් කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ එන්ඩ් ඉන් කියන ටයිම් එක ගත්තන් පස්සේ මේක ඉක්මනට එන්ඩ් වෙනවා. ඉතින් ඒක නිසා ඔයා හැමදාම ඔයාගේ data ඉවර වෙච්ච ගමන් ඇවිල්ලා බලන්න offers තියනවාද කියලා. මම පෞද්ගලිකව මේ මෑතක් ඉඳන් ගොඩක් වෙලාවට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ offers. ඇත්තම කිව්වොත් මම මේ offers තමයි දාගන්නේ. මොකද හේතුව මට ඒක ගොඩක් වාසි. දැන් මෙතන බලන්න GB 34.2ක් GB 34.2ක් රුපියල් 1300කට මට ගන්න පුළුවන් මාසෙකටම. ඒක කොච්චර වටිනවද? දැන් බලන්න මේකේ GB
අපි හිතමු 34ක්. මේකේ ආසන්න වශයෙන් GB 25 තියෙන්නේ. 34ට සම අපි GB 25 කියනවා නැත්නම් GB 40 ගන්නකො. GB 40 1995ක් වෙනවා. ඉතින් මේකේ GB 34 රුපියල් 1300කට ගන්න පුළුවන්. මාස 30කට. sorry දවස් 30කට. දැන් නිකම්ම දැන් GB 25 1545ක් වෙනවා. නමුත් මේක රුපියල් 1000කින් වගේ GB 34ක්ම ගන්න පුළුවන්. මේක පට්ට වාසි. ඒක නිසා ඔයා අනිවාර්යෙන්ම ඇන්ටයිම් ඩේටා ප්ලෑන් එකක් ඇක්ටිවේට් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න නම් ඩයලොග් ලගේ ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරගන්න සහ වාරන් මාකර අප්ලෝඩ්ස් වලට එහෙම නැත්නම් මාකර වෙන ලාර්ජ් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මෙතන ඇනිටයිම් ඩේටා ප්ලෑන් එකක් ඇක්ටිවේට් කරන්න කලින් my dialog ඇප්ලිකේෂන් එකට ඇවිල්ලා මෙතන ෆ්ලෑෂ් ඔෆර්ස් බලන්න. මේ ෆ්ලෑෂ් ඔෆර්ස් වල ඕන තරම් ඔෆර්ස් තියෙනවා. දැන් මේ වෙද්දි මගේ ඔෆර්ස් ටිකයි තියෙන්නේ. මොකද හේතුව මම මේ වෙද්දිත් ඔෆර් එකක් පාවිච්චි කරන ගමන් ඉන්නේ. ඒ වගේම මෙතන බෝනස් ඔෆර්ස් තියෙනවා. ඉතින් ඔයාලට එතනදිත් එක එක ප්ලෑන්ස් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේත් ඔෆර්ස් කිහිපයක් තියෙනවා. නමුත් මෙන්න මෙතන ඩේටා ඔෆර්ස් තියෙනවා. මේ ඩේටා ඔෆර්ස් ගන්න එක ගොඩක්ම වාසි. මොකද හේතුව ඔයාලට සෑහෙන මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. නිකම් බොරුවට ඇනිටයිම් ඩේටා වලට ලොකු ගාණක් වියදම් කරනට වඩා. ඉතින් මං හිතනවා ඔයාලට මේක ගැන අයිඩියා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් මොනවා ප්‍රශ්න තිබුත් කමෙන්ට් එකක් දාන්න පල්ලෙන්. අපි ලයිව් එක හම්බෙමු.